everyone that is special. A chocolate so special, you call it Ravello. අපේ රටේ අපනයන වලින් 24.5ක් යන්නේ ඇමරිකන් එක්සත් ජනපදයේ. 10ක් අපි යවන්නේ බ්‍රිතාන්‍යයට. කිසිදු වෙළඳ කිවිසුමක් නැහැ. අපි ඉන්දියාවට යවන්නේ 5.6යි. ඒ නිසා ඉන්දු ලංකා නිදහස් වෙළඳ කිවිසුම අපිට අවාසුව තමයි අවසන් වෙලා තිබුණේ. ඉන්දියාවේ ශ්‍රම වෙළඳපොළ මිලියන 500යි. මිලියන 470ක්ම අවිධිමත් රැකියාවල තමයි ඉන්නේ. එතකොට මේගොල්ලෝ අපිට කියනවා අපි විවෘත කරන්න හදන්නේ IT. මේ විවෘත කරන්න හදන්නේ මුළුමනින්ම ඉතාමත් ලාභ ශ්‍රමයකට. ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ පිළිබඳ ඉහළ එක්ස්පර්ට්ලා ඉන්නවා. හැබැයි ඒ ඉන්දියානුව ලංකාවට එන්නේ නැහැ. අපිට එන්නේ සූපින් එක තෝර. ඒ සූපින් එක ඇවිල්ලා අපේ වෘත්ති වේදිකත් එක්ක තරඟට එනකොට වැටුප්තල කඩා වැටෙනවා. මේකෙන් වෙන්නේ අපේ රටේ බුද්ධි ගලණය වැඩි වෙන එක. ඒ නිසා මෙතන තිබෙන්නේ ආර්ථිකමය ප්‍රතිපත්තියකට එහා ගියපු දේශපාලන උවමනාව. අන්නේ දේශපාලන උවමනාව තමයි රනිල් වික්‍රමසිංහගේ එළියට එන්නේ. කවුරු කිව්වත් එක්කෙනෙක් බැස්සොත් මං 10 දෙනෙක් බස්සනවා. මේක කරන්න දෙන්නේ නැත්නම් බදු ගහනවා. ඒක කොහොමද මේ සම්බන්ධය? බදුයි මේක අතර සම්බන්ධය මොකද්ද? පට්ටපල් බොරු. මේ මැයි මාසේ මැද භාගයේ මේක අත්සන් කරන්න නියමිත තිබෙනවා. සහාතක වශයෙන් අපි මේ අත්සන් කිරීමට ඉඩ නොදීමට කටයුතු කළ යුතුයි.